හෙලෝ යාලෝනේ කොහොමද ඉතින් මම අද ඔයගොල්ලන්ට සුපිරි වැදගත් වෙන වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති thumbnail එක විදිහට මම අද ගෙනාව වීඩියෝ මොකක්ද කියලා. මම අද මේ ගෙනාව වීඩියෝ එක තමයි අපේ dialog sim එක ඔයගොල්ලෝ පාවිච්චි කරනවා නම් dialog sim එකේ නොමිලේ data සහ නොමිලේ සල්ලි දිනා ගන්න කොහොමද කියලා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් කතා කරමු. අපි බලන්නට අපේ ෆෝන් එකේ තියෙන ෆෝන් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා එතන කීපෑඩ් එකට යනවා. අපේ අංක ටයිප් කරගන්න තියන්නේ ඉන්න එතෙන්ට ගිහිල්ලා අපි පළවෙනියට මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙතනින් data ලබා ගන්න විදිය. මෙතන අපි පළවෙනියට ගිහිල්ලා #678# කියලා ටයිප් කරගන්න. කියලා එතනින් කෝල් කියන එක දුන්නාට පස්සේ කෝඩ් එක රනින් වෙලා අපිට අලුත් ඉන්ටර්ෆේස් එකක් එනවා. මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතනින් අපි දෙන්න ඕනේ එතන 92 කියලා next කියලා තියෙන්නේ. එතන 92 කියන එක දෙන්න ඕනේ. 92 දීලා send කරන්න ඕනේ. අපි 92 දීලා මෙන්න විදිහට send කරා. එතනින් එනවා අපිට පළවෙනිට 7 8 9 10 11 12 එතන set එකක් ඇවිල්ලා ඒකේ දෙන්න ඕනේ අපි 7. 7 කියන එක දීලා send කරගන්නවා ආයෙත්. එතනින් මේ වගේ අලුත් ඉන්ටර්ෆේස් එකක් ආවා. එතනින්මුත් අපි එක දෙන්න ඕනේ. the 141 plan කියලා තියෙන එක කියන එක ටයිප් කරලා එක දෙන්න ඕනේ. එතන එක දුන්නාට පස්සේ ඔන්න මේ වගේ call in network MB1 MB free data නම් එහෙම වගේ මේකක් එනවා. ඉතින් අපි active කියන එක දෙනවා. active කියන්නේ එක දීලා send කරනවා. ඊට පස්සේ මේ වගේ අපිට confirm කරන්න එනවා. වේදනෙමුත් එක දීලා confirm කරනවා. මෙන්න මේ විදිහට dear customer you have already active 141 plan කියලා message එකක් ආවා අපිට. අපිට මේකෙන් වෙන්නේ අපි දැන් ෆෝන් එකෙන් කෝල් කරනවනේ කට්ටියට. ෆෝන් එකෙන් කෝල් කරා මිනිත්තුවකට වඩා කෝල් කරොත් අපිට මිනිත්තුවක් ගානේ 1 MB ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක ඇක්ටිව් කරලා තිබුණ නොදැනුවත්ම ඔයගොල්ලන්ට ලොකු data ප්‍රමාණයක් එකතු වෙනවා නිකම්ම. අපි මේකේ කෝල් කරලා විනාඩි 5ක් 10ක් කෝල් යනවා. අපි දවසට සාමාන්‍ය මිනිත්තු 50ක් කෝල් කරගෙන MB 50ක් අපිට නිකම්ම එකතු වෙලා තියෙනවා. ඒ වගේ මේක හොඳ වාසියක්. අපිට කෝල් කරනවා දැනෙන්නේ අපි මේක ඇක්ටිව් කරලා තිබ්බහම නිකම්ම අපිට data ප්‍රමාණයක් හම්බ වෙනවා යම්කිසි. මම දැන් ඊළඟට කියලා දෙන්න ඕගොල්ලන්ට අපිට සල්ලි ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. අපි මෙන්න මේ විදිහට ෆෝන් කියන ඔප්ෂන් එකට ගිහිල්ලා කීපෑඩ් එකට ගිහිල්ලා අපි ටයිප් කරගන්නවා #141# කියලා. මම මේ ඔයගොල්ලන්ට සල්ලි ලබා ගන්න කියලා දෙන්නේ ස්ටාර් පොයින්ට් ගන්න විදිය. ගොඩක් කට්ටිය ස්ටාර් පොයින්ට් ගන්න දන්නේ නැහැ. මේ මම කියලා දෙන්නේ ස්ටාර් පොයින්ට් ගන්න විදිය. කියන්නේ ස්ටාර් පොයින්ට් ගන්න සල්ලි අපිට එන්නේ. ස්ටාර් පොයින්ට් විදිහට එන්නේ සල්ලි අපිට. එහෙම ආවට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතනින් අපිට පළවෙනි දෙන්න ඕන check your balance කියන එකට දෙන්න ඕන අපි. එක දීලා send කරගන්නවා මෙන්න මේ විදිහට. මේ විදිහට send කරගත්තාම එනවා total point කියලා. අපි total point එක තමයි බලා ගන්න ඕනේ එක දීලා. total point එක send කරලා අපි එක දීලා බලා ගන්නවා. දැන් එතන මේ එනවා මගේ dear customer you have CI.61 කියලා. මේකෙන් අපිට star point ගන්න පුළුවන් 100ට වැඩියෙන් තිබ්බ ප්‍රමාණය. 100ට වැඩියෙන් තියෙන ප්‍රමාණය. කියන්නේ දැන් මගේ CI කියන්නේ මට ගන්න බෑ රුපියලක්වත් නෑ වැඩි. 102ක් තිබ්බ රුපියල් 2ක් ගන්න ඕනේ. ඒ කියන්නේ 150ක් තිබ්බ අපිට රුපියල් 50ක් ගන්න පුළුවන්. මම මෙතෙන් දැන් cancel වෙනවා මගේ ගානක් නෑනේ. මගේ CI ගන්න තියෙන මම මේ ගත්තා හින්දා. මම දැන් කියලා දෙන්න ඕගොල්ලෝ මේ ගන්න විදිය. දැන් අපි එහෙම දැන් 150ක් කීයක් හරි තිබ්බ ගියම දැන් අපිට ගන්න ඕන. අපි ආයෙ මෙතෙන්ට ගිහිල්ලා කීපෑඩ් එකට ගිහිල්ලා 141 ටයිප් කරගන්නවා. හැෂ් නෙමෙයි නිකන් 141 ටයිප් කරලා send message වලට යනවා. මේ තියෙන මං ස්ටෙප් එක ගත්ත ඒවා. මේ වගේ send message එකට ගිහිල්ලා message එකක් දාගන්නවා. capital ලකුණු වලින් star pay කියලා. star කියලා ස්පේස් එක ගහලා pay කියලා ගහන්න. මේ ඔක්කොම ගහගන්න ඕනේ capital ලකුණු වලින්. මේකල දැන් මට රුපියල් 10ක් හරි 5ක් හරි කියන්නේ 150ක් තිබ්බ 50ක් ගන්න පුළුවන්. ඒ වගේ මෙතනින් ඕන ගාන ගහනවා. මෙතනින් දැන් 5 කියලා ගහුවොත් 5ක් එනවා. මම නිකන් මගේ එක නෑ වැඩි 100යි තිබ්බේ 15ක් තිබ්බ 15 ගන්නවා. මම නිකන් 15 කියලා දානවා. ඒකට අපිට සල්ලි 115ක් තිබ්බ 15ක් තියනවා නම් 15 වෙනවා වැඩි. දැන් මට මේ sorry කියලා මැසේජ් එකක් ආවා. sorry මෙච්චරක් නෑ කියලා ඉන්නේ. කියන්නේ account එකේ එම වැඩියෙන් ප්‍රමාණයක් නෑ කියලා ඉන්නේ. 100ට වැඩියෙන් තිබ්බොත් අනිවාර්යයෙන්ම අපි 100ට වැඩියෙන් තියෙන ප්‍රමාණය මෙතන star pay කියලා දාලා type කරලා message එක આવුවොත් අනිවාර්යෙන් එනවා අපිට. star pay ගන්න එනවා. ඉතින් අපිට මේක සල්ලි විදිහට තමයි එන්නේ. එතනින් ඔයගොල්ලන්ට මේ විදිහට සල්ලි
කියන්නේ යම් කිසි සල්ලි ප්‍රමාණයක් එකතු කරගන්න පුළුවන්. මේ ගොඩක් කට්ටියට ලොකු ප්‍රමාණවල එකතු වෙලා තියෙනවා ගන්න දන්නේ නැතුව. මම හිතනවා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක හොඳට තේරෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ඔයගොල්ලෝ වීඩියෝ ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. මගේ channel එකේ මේ වගේ වැදගත් වෙන වීඩියෝ දිගටම ගෙනවා. ඒ නිසා channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න. මේ වගේ සුපිරි වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකම් මම අදට ගිහින් එන්න. ඔයගොල්ලන්ට සුබ දවසක්.